සුබ දවසක් 2026 මාර්තු 2 සිකුරු උච්ච වෙනවා. සිකුරු ග්‍රහය තුලා ලග්න හිමියන්ගේ හිටියේ 5 වෙනි කොටුවේ දැන් 6 වෙනි කොටුවේ උච්ච වෙනවා. මාර්තු 2යි මාර්තු 26යි අතර උච්ච වෙලා 6 වෙනි කොටුවේ ඉන්නවා. එතකොට 6 වෙනි කොටුව ගත්තාම ස්ථානයේ සිකුරුට තරම් සුදුසු තැනක් නෙමෙයි. නමුත් මෙතන උච්ච වෙන්නේ ඇයි කියන එක තේරුම් හොයලා බලන්න ඕනේ. තුලා ලග්න හිමියන්ගේ 6 වෙනි කොටුවේ සිකුරු උච්ච වෙන කියන කාරණේ පොඩක් අවධානයට යොමු කරන්න ඕනේ. කාරණය. මොකද ලග්නාධිපතියත් යානේ. හැබැයි අටාධිපතියත් යා. ලග්නේ අධිපතියත් යා අටාධිපතියත් යා. ඒ කියන්නේ එක කාරණයක් තමයි සිකුරු හොඳ සහ නරක කියන දෙකටම අදාළ වෙනවා. ලග්නේ අධිපතිය වශයෙන් යා හොඳ දෙනවා. මොකද ලග්නේ අධිපතිය ලග්නාධිපති කියන එක ප්‍රබලයිනේ. අදහනක සාමාන්‍යයෙන් යාගේ ලොකු ප්‍රධානත්වයක් තියෙනවා ලග්නේ අධිපතිය. ඒ ලග්නේ ඔළුව සමස්ත ජීවිත සම්බන්ධයෙන් සමස්ත තත්ත්ව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් යාගේ ලොකු බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ යාගේ ලොකු බලයක් තියෙනවා. ඒ වගේම කේන්ද්‍රයේ නරකම තැන. ජීවිතයේ පසුබෑම කඩාවැටීම් කරදරකම් පටලු මාරක බාධක එතකොට මරණය ආයුෂ මෙව ගැන කියන තවත් අහිතකර පැත්තෙන් බලවත්ම තැන තමයි අට කියන්නේ. මේ මොයි තැන් දෙකේම අධිපතිය සිකුරු. ඒ කියන්නේ හොඳට නරකට දෙකටම යාගේ බලපෑමක් තියෙනවා. මේ 6 දී උච්ච වෙනවා කියන එකෙන් පැති දෙකක් තියෙනවා. දැන් ලග්නාධිපතිය උච්ච වීම තුළින් ජීවිතයේ යම්කිසි පිබිදීමක් ප්‍රයෝජනවත් පැත්තක් ලග්නාධිපතිය වශයෙන් සිකුරු මේ 6 වෙනි කොටුවේ උච්ච වීමෙන් තියෙනවා. සිකුරුගේ අහිතර පැත්ත ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ දැන් ඒ කාරණේ ක්‍රියාත්මක වෙන විදිහ කොයි විදිහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන දැන් දෙවෙනුව සාකච්ඡා කරමු. ඉතින් ඉස්සෙල්ලා බලමු මේ ලග්නාධිපති වශයෙන් සිකුරු ග්‍රහය 6 උච්ච වීමෙන් ඇති වෙන ප්‍රයෝජන තත්ත්වයන් මොනවද? දැන් සිකුරු උච්ච වීමෙන් උතන්ට අදාළව ජීවිතයේ යම්කිසි නැගීමක් මේ 6 වෙනි කොටුව ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්. ප්‍රයෝජනවත් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දැන් 6 වෙනි කොටුවේ ක්ෂේත්‍රය 6 වෙනි කොටුවට අදාළ විවිධ ක්ෂේත්‍ර තියෙනවා. අංශයන්. දැන් තමන්ගේ ජීවිතයේ යම්කිසි අවධානය යොමු කරන පැති තියෙනවා. ඒ වෘත්තිය ගන්න වෘත්තිය ගත්තාම දැන් සමහරු වැඩි වශයෙන්ම තමන්ගේ අවධානය යොමු කරලා තියෙනවා වෘත්තියට. දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේ ඉන්න අය ගත්තාම ඒගොල්ලෝගේ කැපිපෙන්නේ මේ 6 වෙනි කොටුවේ සම්බන්ධය ලග්නාධිපතියගේ 10 අධිපතියගේ සම්බන්ධය. ඒතකොට ඒ තුලින් යාගේ ජීවිතේ නැගීමක් සිදු වීම. දැන් තුලා ලග්න හිමියෝ සෞඛ්‍ය වැනි අංශ කියන්නේ හිතට වැඩි සතුටක් ඇති නොවන අංශ මේ අදහස් කරන්නේ. ලෙඩුනේ දකින්න සතුටක් ඇති වෙන්නේ නැහැ මේ ලෙඩු දැක්කහම මේ කියන්නේ තමන්ගේ කරුණාව ගැන ඒ වගේ දේවල් තියෙනවා. තියෙන කාරණේ ඒක හොඳයි. නමුත් මම කියන්නේ ඒක නෙමෙයි. මෙතන සාමාන්‍ය බැලුමට අපි වැඩ කරන පරිසරය අපිට ගොඩක් සතුටෙන් ප්‍රීතියෙන් විනෝදයෙන් කරන පරිසරයක්ද නැද්ද කියන එක මේ අදහස් කරන්නේ. එහෙම බැලුවාම රෝහල් බන්ධනාගාර උසාවි එතකොට සමහර සමාජ සුබ සාධන වගේ තත්ත්වයන් තියෙන ආයතන මෙවැනි තැන්වල අපිට දකින්න ලැබෙන්නේ නැහැනේ. බැලුමට පරිසරය අපිට සතුටුදායක දසුන් දකින්න ලැබෙන තැන් නෙමෙයි. ඒ වගේම සමහර ක්ෂේත්‍ර තියෙනවා. ඔළුව ටිකක් වැඩිපුර වෙහෙසන ක්ෂේත්‍ර. එහෙම නැත්නම් ශරීරය ටිකක් වැඩිපුර වෙහෙසලා කරන ක්ෂේත්‍ර. එවැනි ක්ෂේත්‍රයන්ොත් මෙතනට අදාළ වෙනවා. ඉතින් එවැනි ක්ෂේත්‍රවලට ඔන්න කියපු ක්ෂේත්‍රවලට අදාළ එවැනි වූ ක්ෂේත්‍රයන් තමන්ගේ හිතට හෝ මනසට ලොකු සතුටක් ඇති නොකරන. එහෙම නැත්නම් තමන්ගේ ක්‍රියාව ටිකක් වෙහෙසටපත් කරන මට්ටමට වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සමාජයේ වැඩි ටිකක් අර යම් සාමාන්‍ය රටාවට නොවන සමාජ සම්මතයේ ටිකක් පීඩාකාරී අහිතකර පැති වශයෙන් සම්බන්ධ ක්ෂේත්‍රවල කටයුතු කිරීම. මෙන්න මේ වගේ පැති වලින් ප්‍රයෝජන එන කාලයක් වේ. තමන්ගේ වැඩි අවධානයක් එතනට යොමු වීම සහ ඒකෙන් උපරිම තමන්ට ප්‍රතිලාභයක් ලැබෙන්න පුළුවන් ඒ කාලේ. ඒ තමයි සිකුරු උච්ච වීම සම්බන්ධයෙන් කතාව ලග්නාධිපතිය වශයෙන් එතනට එන ප්‍රයෝජන. ඔය පැති වලින් එන්න පුළුවන්. තමන්ගේ සමහර ඥාති පාර්ශ්ව වලින් තමන්ට ප්‍රයෝජන ලැබීම. ඒ තත්ත්වයන් එන්න පුළුවන් ඒ කාලේ. මෙන්න මේ වගේ එතනට අදාළ ප්‍රයෝජන තමයි. හැබැයි අර 6 8 අධිපතිය වශයෙන් මෙතන 6 සිකුරු උච්ච වීම ගැන මොකක්ද කියන්නේ? දැන් කේන්ද්‍රේ නරකම තැන අධිපතිය වශයෙන් 6 ග්‍රහයක් ඉන්නකොට ඒක යම් මාරක තත්ත්වයක්. මාර්ග ස්ථානාධිපතිය රෝග ස්ථානය සතුරු ස්ථානය ගැන කියන 6 වෙනි කොටු ඉන්නක මාර්ග තත්ත්වයක්.
දැන් මෙතන තව එකක් කියන්න ඕනේ මෙතන සෙනසුරු ඉන්නවා දීර්ඝ කාලීනව. දැන් මේ සිකුරු මෙතනට එන්න කලින් ඉඳන් සෙනසුරු මෙතන ඉන්නවා. 20යි 26යි 20යි 25යි මාර්තු 29 ඉඳන් 20යි 27 ජුනි වෙනකන් සෙනසුරු ඔතන ඉන්නවා. සෙනසුරුගේ භූමිකාව දැන් ඔතනට ගත්තාම සෙනසුරු සතුරු බලය මැඩපවත්වීම සම්බන්ධ සෙනසුරු භූමිකාව හොඳයි. එතන සෙනසුරු ඒ පැත්තෙන් තමන්ට වාසි සහගත තත්ත්වයක් ඇති කරනවා. ප්‍රයෝජනවත්. අනිත් පැත්තෙන් වෘත්තීමේ තත්ත්වයන් වල තමන් පිරිස් පාලනයක් වගේ දේවල් කරනවනම් ඒ පාලනයට හොඳයි මෙතන. ගෘහස්ථ තමන්ගේ සේවක සේවකාදීන් ඉන්නවනේ ඕව මනලාසේ පාලනය කරන්න මේ සෙනසුරු මෙතනින් හොඳයි. හැබැයි උදරයට ඇතිවෙන රෝග තත්ත්වයන්, ශරීරයේ රෝග තත්ත්වයන්, ඔය ගෑස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් මොකද සෙනසුරු වායුමය ග්‍රහය මේ වගේ දේවල්ට හේතු වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ගෑස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන් දීර්ඝ කාලීනව තියෙන ඉඩ තියෙනවා. මොකද එතන ටික කාලයක් සෙනසුරු ඉන්නේ හින්දා. ආහාර රටාවේ ප්‍රශ්න, එතකොට ආහාර දිරවීමේ ප්‍රශ්න. මොකද සෙනසුරු සීතල ග්‍රහයක 6න් කියන්නේ උදරය සහ ආහාර දිරවීම සම්බන්ධ ඉන්ද්‍රියන්, ඒ වගේම යටිබඩ ආශ්‍රිත ඉන්ද්‍රියන්. එතකොට එතෙන්ට සීතල ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ. ඔය රවි අඟහරු වගේ උෂ්ණ ග්‍රහයේ යම් මට්ටමකින් ගැලපෙනවා. ඒකට මෙතන ගොඩක් සීතල සෙනසුරු වගේ සීතල ග්‍රහයක් ආවම උතන්ට අදාළ ඉන්ද්‍රියන් වලට අදාළ ඒ ක්‍රියාවලින් සෝ ඉන්ද්‍රියන්ට අදාළ ප්‍රශ්න එන්න පුළුවන් කියනවා. දැන් මෙතන සීතල ඉන්න එක පැත්තකින් ආහාර දිරවීමේ ප්‍රශ්නය. ආහාර රුචි අඩු වෙන ආහාර ගැනීමේ ආහාර දිරවීම හරියාකාර නොකරනකොට ආහාර අලුතෙන් ආයි ගන්න තියෙන ආශාවත් අඩු වෙනවා. ආ උදරයට අදාළ රෝග තත්ත්වයන් සහ වෙනත් රෝග තත්ත්වයන් වලට තියෙන සෙනසුරු ඔතන ඉන්නවා. සිකුරු ඔතනට එනකොට ඔය තත්ත්ව වැඩි වෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් අර අටාධිපතියා වශයෙන් සිකුරු 6 උච්ච වීම ග්‍රහය උච්ච වුණාම සාමාන්‍යයෙන් කියන්නේ අර ග්‍රහයකින් ඇතිවන අහිතකර තත්ත්වය යම් අඩුවීමක් තියෙනවා. ග්‍රහය නීච හරි සතුරු වෙලා හරි ඉන්නකොට තමයි දුර්වල තත්ත්වයෙන් ඉන්නකොට තමයි ග්‍රහයගේ මෙතෙන්ට අදාළව අහිතකර තත්ත්වයන් වැඩි වෙන්නේ. දැන් සිකුරුගෙන් ඔතෙන්ට අදාළ අහිතකර තත්ත්වයන් රෝග තත්ත්වයන් සහ සතුරු ප්‍රශ්න. ඒ තත්ත්වයන් සම්බන්ධයෙන් ගත්තාම සෙනසුරු ඔතන ඉන්නවා. සමහර කාරණාවට උත්සාහ ගත්තාම ඒකලෝ ඒ සෙනසුරු උදව් කරනවානේ. ඒ සතුරු ප්‍රශ්න සම්බන්ධයෙන් සෙනසුරු උදව්වක් තියෙනවා ඔතන. බලය සම්බන්ධයෙන්. රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් තමයි සෙනසුරුත් ඒකටම දායක වෙනවා. රෝග තත්ත්ව නැති කිරීම සම්බන්ධයෙන්. දැන් හොය වැඩි කිරීම සම්බන්ධයෙන්. ඉතින් අන්න එතනින් තමයි පරිස්සම් වෙනවා. දැන් සිකුරු මෙතන උච්ච වීමක් තියෙනවා. ඒකින්ද අර අහිතකර තත්ත්වයන් අඩු වෙන්න යම් හේතුවක් වෙනවා. නමුත් අනිත් පැත්තෙන් සෙනසුරුත් එතන ඉන්නේ හින්දා මෙතන අර සිකුරුගෙන් මෙතන එයාගේ උපරිම තත්ත්ව නාවට සෙනසුරුත් එන්නේ හින්දා මෙතන සංයෝගයකුත් හැදෙනවා. ඉතින් කොහොමදත් පරිස්සම් වෙන්න ඕනේ. අර සීතල තත්ත්වය තවත් වැඩි වෙනවා. ඔය ශරීරයේ ඔය ප්‍රදේශ අදාසිත ඉන්න ඒ පැත්තෙන් තව දුරටත් ඒ පැත්තෙන් අපි chances ගන්න නැතුව කියලා කියන්නේ. ඒ කියන්නේ අපි තව ඒක සැහැල්ලුවෙන් නොගෙන ඒක පැත්ත ටිකක් තදින් ගන්න ඕනේ. අර මාරක තත්ත්වය කියන එක එතන සිකුරු උච්ච වුණ පළියට ඒක පහවලා යන්නේ නැති හින්දා. ඒ පැත්ත ගැන සැලකිලිමත් වෙනවා. අනිත් අතට මාර්තු 15 වෙනකොට මෙතනට රවි එනවා. රවි ශනිත් ප්‍රතිවිරුද්ධයි. රවිට උතන හොඳයි. රවිට බොහෝ කාරණා ගත්තාම උතන්ට අදාළ කියපු කාර්ය සතුරු ප්‍රශ්න ගත්තාම ආහාර දිරවීම ගත්තාම පිරිස් පාලනය ගත්තාම ඔය ඔක්කොම ගත්තාම රවිට උතන හොඳයි. හැබැයි රවි ශනි මේ සිකුරු මේ සංයෝගය හැදෙනකොට මෙතන වෙනස්ම තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද තව දුරටත් උතන්ට අදාළව පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම සිකුරු උතන ඉන්න කාලේදී. උච්ච වුණා. ඔතන මොකද අටාධිපතිය වශයෙන් යා ඔතන ඉන්නේ. එතකොට ඒ තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලග්නාධිපතිය වශයෙන් ජීවිතේ යම් ඔය අංශවල නැගීම් අර කිව්වට ඒ වගේ දේවල්ට හේතු වෙන්න පුළුවන්. රවිත් ආවම තවත් හොඳ වෙන්න පුළුවන් ඒ තත්ත්වය. මොකද තමන්ගේ බලය ශක්තිය තව වර්ධනය වෙනවා. එතනට ආවම රවි. එතකොට මෙන්න මේ තත්ත්වයක් තමයි සිකුරුගේ බලපෑම ඇති වෙන තත්ත්වයන්. එතකොට අර පස්වෙනි කොටු ඉන්නවනේ ග්‍රහය 5 දෙනෙක් හිටියනේ. එතන පහට අදාළ තත්ත්වවලට වැඩිපුර තිබුණේ අහිතකර තත්ත්වය. දැන් ඒගොල්ලෝන්ගෙන් මේ රවි සිකුරු 6ට ආවහම පහේ ඉතිරුණු අඟහරු රාහු සහ බුධ. දැන් මෙතන අත් වශයෙන්ම බුධගේ භූමිකාව ගත්තාම අධ්‍යාපනය කියන කාරණයට උදව් කරනවා. නමුත් බුධ වක්‍ර වෙලා ඉන්නේ පෙබරවාරි 26 මාර්තු 21 අතර. ඒකින්ද බුධගේ ප්‍රයෝජනෙ චුට්ටක් අඩුයි ඒ කාලේ. හැබැයි මාර්තු 21යි අප්‍රේල් 11යි අතර දක්වා තමයි උපරිම කාලේ ඉන්නේ. ඒ කාලේදී වක්‍ර නොවන හින්දා එයා විශේෂම අධ්‍යාපන තත්ත්වයන් සුබ තත්ත්වයක් ඇති කරනවා. හැබැයි අඟහරුයි රාහුයි අධ්‍යාපන තත්ත්වවලට උදව් කරන්නේ නැහැ, බාධා කරනවා. ඉතින් ওই දෙකේම තත්ත්වයක් තියෙන්නේ. අධ්‍යාපන තත්ත්වයන් සම්බන්ධයෙන් වාසනාව භාග්‍ය ප්‍රයෝජනෙ ලැබීම තියෙනවා. ඔය භාග්‍යස්ථානාධිපති බුධ. ඔය ඒ ප්‍රයෝජනෙ තියෙනවා. පස්වෙනි කොටුවේ ඔය පස්වෙනි කොටුවේ බුධ ඉන්න එක. විශේෂයෙන්ම අරමගේ වක්‍ර නොවන කාලේ. වක්‍ර වෙන කාලේ නම් ප්‍රයෝජනෙ අඩුයි.
එතකොට ප්‍රයෝජනේ අඩුයි කියන්නේ අඟහරු රාහුගේ බලය වැඩිලා අහිතකර තත්ත්වය වැඩි වෙනවා. එතනට අදාළව අධ්‍යාපන කරනකොට බුදගේ ප්‍රයෝජන තත්ත්ව වෙනකොට චුට්ටක් අර අහිතකර තත්ත්වය අඩු වෙලා සුබ තත්ත්වෙුත් ඇති වෙනවා. එතකොට ප්‍රේම සම්බන්ධතා ගැන කියන කරුණු ගත්තාම මෙතන බුධ ග්‍රහය වක්‍ර වෙලා ඉන්න කාලේ කොහොමදත් බාධා කරනවා රාහු කුජත් බාධා කරනවා. බුධ නිවෘත වුණාම ඒ කියන්නේ වක්‍ර භාවයෙන් ඉවත් වුණාම අප්‍රේ 11. හැබැයි එතකොට තවදුරටත් අඟහරු එතන නෑ රාහු විතරයි ඉන්නේ බුධ. එතකොට තත්ත්ව වෙන්නේ රාහුගෙන් ඒ තත්ත්වයන් සම්බන්ධයෙන් දෙනොත් ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතා ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාහුගේ කුජ මේ රාහුගෙත් යම් ඒ පැත්තට පෙළඹවීම ඉක්මන් වීමක් තියෙනවා. විශේෂයෙන්ම අඟහරු ගියාට පස්සේ බුදත් අපි මේ වක්‍රතාවයෙන් මිදලා ඉන්න කාලය ගත්තාම මේ කාලෙත් එහෙම වේගවත් තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත්තාම උතන බුධ රාහු කුජ කියන ග්‍රහ තුන් දෙනාම බාධා කරනවා. ඒ තුන් දෙනා එකට ඉන්න සමස්ත කාලය වුණත් එම සම්බන්ධතා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැඩිපුර තියෙන බාධා තත්ත්ව නැහිතකර තත්ත්ව. දැන් උතන රවි අයින් වුණාට පස්සේ ඔය තුන් දෙනානේ මේ තුන් දෙනා ඉන්න මුළු කාලෙම එකට හිටියත් වෙන වෙනම හිටියත් ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බාධායි. දරුවන් කියන කාරණේදී බුධ වක්‍ර නොවී ඉන්න කාලේ උදව් කිරීමක් තියෙනවා. නමුත් රාහු අහිත කරයි. අඟහරුත් අහිත කරයි. ඉතින් ඒගොල්ලෝ ඒ අඟහරුව වලින් අප්‍රේල් 2 යනවා. බුධ අප්‍රේල් 11 යනවා. රාහු 20 දෙසැම්බර් 5 වෙනකන් ඉන්නවා. ඉතින් තේරුම් ගන්න පුළුවන් කියපු විදිහට උතන බාධා තත්ත්වන කොහොමද තියෙන්නේ කියලා. ওই තුන් දෙනා එකට හිටියත් වැඩි වශයෙන් අහිතකර තත්ත්වයන් තියෙන්නේ දරුවන් සම්බන්ධයෙන් ගත්තහම මොකද බුධගේ ටිකක් හරි හොඳ තත්ත්වයක් එන්නේ කියන්නේ යාගෙන ප්‍රයෝජනේ එන්නේ උදන්ට අදාළව අප්‍රේල් 11න් පස්සේ වක්‍ර භාවයෙන් මිදෙනවා. එතකොට උදන අඟහරුත් නැහැ. ඊට කලින් යාගේ ප්‍රයෝජනේ අඩු හින්දා කොහොමද ගත්තාම පොදුවේ දරුවන් සම්බන්ධයෙන් බාධා තත්ත්වයක් තියෙනවා. ඉතින් බුධ වක්‍රතාවයේ මිදුණත් එතන අප්‍රේල් 11න් පස්සේ යාගෙන් සුබ තත්ත්වයක් ඇති වුණත් රාහුගෙන් බාධා තත්ත්වයක් තියෙනවා. ඔන්න වගේ තත්ත්වයක් එතන තියෙනවා. එතකොට කේතු ග්‍රහය 11 වෙනි කොටු වෙනකොට ආදායම් තත්ත්වයන් වල සමාසමතාවලට යම් බාධාකාරී තත්ත්වයන් ඉන්න පුළුවන්. සතුරු රාශිගත වෙන්න හින මොකද කේතු සාමාන්‍ය 11ට හොඳයි ආදායම් තත්ත්වයන් ගත්තා. නමුත් සතුරු රාශිගත වෙලා ඉන්න 20 දෙසැම්බර් 5 යාගේ ප්‍රයෝජනය අඩු. විශේෂයෙන්ම 20 26 ඔක්තෝබර් 30ක ගුරු බ්‍රහස්පති හේවත් ගුරු ග්‍රහය 11 වෙනි කොටුට ආවම අන්න එතෙන් සිට ආදායම් තත්ත්ව සමාසමතා තත්ත්වය ප්‍රමාණිකුල යහපත් තත්ත්වයට ඒ කාලේ යහපත් තත්ත්වයට හැරෙන්න හේතු වෙනවා. මොකද කේතු එතන හිටියත් එතනට අදාළ සුභ ප්‍රතිඵල දෙනවා. ගුරු කේතුගේ බලපෑමක් මාඩු කරමින් එතනට අදාළ ගුරුගේ සුභ තත්ත්වයන් ඇති කරනවා. හැබැයි ගුරුගේ උපරිමය ගන්න අමාරුයි. මොකද එතන කේතු තින්නේ හින්දා. මොකද කේතුගේ ගුරුගේ එක ශක්තියේ සැලකිත ප්‍රමාණය ගෙනද යනවනේ. කේතුගේ තත්ත්වය අඩු කරන්න. අන්ත කේතුගේ බලය ඒ අමාහිතක තත්ත්වයක් මාඩු කරන්නත් බෑ. සමාජ සමතා කියන කාරණා ගත්තාම කේතු ඉන්නකොට පොඩක් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ගුරු වදන්ට එන කාලේ දක්වා විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. සමාජ මේ පැත්තෙන් Tamanට එල්ල වෙන්න පුළුවන් දෝෂාරෝපණ ගැටලු වගේ දේවල් සම්බන්ධයෙන්. ගුරු ග්‍රහය මේ දවස්වල 9 වෙනි කොටු වෙන්නේ. ඉතින් යාගේ සුබ තත්ත්වයන් නැති කරන්න පුළුවන් ආගම ධර්ම පින්කම් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ඒ වෙන උත්සව සම්බන්ධයෙන් මේ වෙන දේවල්ට වැඩිපුර සහභාගී වීම වගේ දේවල් වන්දනා ගමන වගේ දේවල් මේවට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ආධ්‍යාත්මික පැත්තට වැඩි උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මාර්තු 11 ජූනි 2 අතර ඒ කාලේ වැඩි වශයෙන් දකින්න ලැබෙන්න පුළුවන්. ඉතින් මේ කිව්වේ පොදුවේ තුලා ලග්නෙකින් ඉන්න බලපෑයි කී ආකාරයට නියරනහම මේ විවාහයට අදාළ 7 වෙනි කොටුට අදාළව කේතු දෘෂ්ටි වැටෙන එක අහිත කරයි. ඒ දවස්වල කේතු දෘෂ්ටි වැටලා තියෙන විවාහ වෙන්නේ හිටියත් වෙලා හිටියත් ඒ ශේෂියලුම අන්තෙන් වලට අදාළ විවාහයට අදාළ සියලු කර්ම වලට අදාළ ටික අහිතකර තත්ත්වයන් තියෙන කෙනෙක් විවාහ ජීවිතයේ තම විවාහක ස්වාමි පුරුෂයව බාධාව කියන කර්ම සම්බන්ධයෙන් අහිතකර තත්ත්වයක් තියෙන මෙතන අතට කේතු වැටෙන හින්දා කේතු දකින්න හින්දා විවාහයෙන් සිද්ධ කරන බලාපොරොත්තු වෙන ඉන්න අයට යම් බාධාකාරී තත්ත්වයක් තියෙනවා මේ දවස්වල. ඒතර ග්‍රහයන්ට නොපෙනීම නිසා කේතු විතරක් පේන හින්දා මේ දවස්වල. එතකොට මෙන්න මේ තත්ත්වයන් තමයි ප්‍රධාන පෙන්වු කරන්නේ මේ දවස්. හැබැයි ඔය බලපෑම විවාහයට අදාළ ඒ බලපෑම කෙටි කාලීන නෑ. කේතුගේ බලපෑම තියෙනවා දීර්ඝකාලීන. නමුත් ග්‍රහය ඉතින් උතන්ට එනවනේ ඉදිරියේදී කෙටි කාලීන. මේ සමහර සුබ ග්‍රහ වෙනකොට සුබවාදී තත්ත්ව නැති වෙනවා. එතකොට ඔන්න වගේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන් විවාහයට අදාළ තත්ත්වයන් සම්බන්ධයෙන්. මේකේ පොදුවේ තුලා ලග්න හිමියන්ට බලපෑමි තත්ත්වයන්. නමුත් ඒ ලග්න හිමියන් ගත්තාම දැන් තමන්ගේ උප්පත්ති වෙලාවේ අහසේ ග්‍රහයෝ පිහිටි ආකාරය ග්‍රහයෝ අන්‍යෝන්‍ය වශයෙන් ඇති කරගෙන තිබුණු ග්‍රහ දෘෂ්ටි. එතකොට ඒ ග්‍රහයෝ හිටපු බල දුබල තත්ත්වයන් මේ වගේ දේවල් හරියටම සටහන් වෙලා තියෙන තමන්ගේ හඳහනේ. ඒ කියන්නේ
තමන්ගේ උපත්ති වෙලාවේ තමන්ගේ කතාව අහසේ ඒ වෙලාවේ පෙන්눔 කරනවා. ඒ පෙන්눔 කරන කතාව තමයි තමන්ගේ හඳහනේ සටහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ අහසේ ස්ක්‍රීන්ෂොට් එකක් වගේ තමයි ඒ හඳහනේ තියෙන්නේ. එතකොට තමන්ටම වඩා නිවැරදි වූ තමන්ටම වඩා අදාළ වූ කතන්දරේ තමයි එතන තියෙන්නේ. එතකොට මොකද තමන්ගෙම තමන්ට වඩා නිවැරදි වූ තමන්ට වඩා අදාළ වූ තමන්ගේ පලාපල විස්තර ලබා ගන්නම් ඒ තමන්ගේ හඳහන පරීක්ෂා කර බලවා ගත යුතුයි. ජ්‍යොතිෂවේදියෙකු ලවා ඒ පරීක්ෂා කර බලවාගෙන තමන්ගේ පලාපල විස්තරය ලබා ගත යුතුයි. එතකොට එතනින්ම තමයි තමන්ගේ අපල සඳහා ඒ සුදුසු පිළිවෙතුත් නිර්දේශ වෙන්නේ. ඒකට තමන්ගේ හඳහන කියන්නේ තමන්ගේ දෛවය පෙන්වන කැඩපත වගේ. තමන්ගේ දෛවය කියන්නේ තමන් උප්පත්තියෙන් අරගෙන එන ශක්තියින් දුර්වලකම්. එතකොට තමන්ගේ සැඟවිලා තියෙන මේ ශක්තියින් සැඟවිලා තියෙන දුර්වලතෙන් මෙන්න මේ වගේ දේවල් පෙන්වන දෙන සටහනගේ අනුව ඉදිරියේදී සිදුවීම් පෙළ ගැස්වෙන්න පුළුවන් ආකාරය, ඒවා කොයි විදිහේ තත්ත්වයන්ද, ධනාත්මකද ඍණාත්මකද, මේ වගේ දේවල් උත් එතනින් පෙන්වුම් කරනවා. ඒකට මේ දේ තමයි අවුරුදු 100 ගානක් තිස්සේ ජ්‍යොතිෂයෙන් කරන ලද සේවයක්. මොකද මිනිසුන්ට පේන්නේ නැහැ නේ අනාගතේ වෙන්න තියෙන දේවල් හරි. එහෙම නැත්නම් තමන්ගේ තියෙන සැඟවිච්ච මේ සැඟවි තියෙන යම් දක්ෂතා තියෙනවා නම් ඒ වලින් ප්‍රයෝජන අරගෙන. එතකොට ඉදිරියට මොන යන ගමන් ඉදිරියේදී එන්න තියෙනවා කියන අහිතකර තත්ත්වයන් වලට වෙලා තියෙන සූදානම් වෙලා ගිහින් ඒවා මැඩපවත්ගෙන ජය ගන්නවා. ඉදිරියට වෙන්න තියෙනවා කියන සුභවාදී තත්ත්වයන්ටත් වෙලා තියෙන සූදානම් වෙලා ගියාම ඒවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි දෛවයේ තියෙන අර අහිතකර තැන් සෑහෙන මට්ටමකින් තමන්ට හිතකර විදිහට වෙනස් කරගෙන තමන්ගේ ජ්‍යොතිෂීය මාර්ගෝපදේශය අරගෙන උදව් අරගෙන ජීවිතය සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. පෙරවන් සරණයි.